හැමෝටම අද මම කතා කරන්න යන්නේ අපි දිනපතා කොස්මටික් ප්‍රොඩක්ට් නැත්තම් මේකප් කරනකොට නොදැනුවත්ම කරන වැරදි කිහිපයක් ගැන. මේ වැරදි නිසා අපේ මේකප් එක හරියට සෙට් වෙන්නේ නැහැ වගේම ස්කින් ප්‍රොබ්ලම්ස් එන එක, ඊවන් ප්‍රොඩක්ට් වේස්ට් වෙන එක වෙන්න පුළුවන්. ඉතින් ගැහැණු ළමයි වශයෙන් අපි ගොඩක් දෙනා එළියට යද්දී පුංචිම හරි මේකප් එකක් දානවනේ. ඉතින් මේ පුංචි වැරදි හදාගෙන අපි අපේ නැචරල් බියුටි එකත් පරිස්සම් කරගෙන ලස්සනට මේකප් එකක් දාන විදිය කතා කරමු. ඉතින් අද මම මේ වැරදි එක්ස්ප්ලේන් කරන්නේ කොස්මටික් සයන්ස් පර්ස්පෙක්ටිව් එකෙන්. හැබැයි සරලව හැමෝටම තේරෙන විදියට. අපි පළවෙනි වැරද්ද විදියට කතා කරන ළමයි ස්කින් ප්‍රෙප් නැතුව මේකප් දාන එක ගැන. බොහෝ අය ෆවුන්ඩේෂන් හෝ BB ක්‍රීම් ගන්න කලින් ස්කින් ප්‍රෙප් කරන්නේ නැතුව මේකප් එක දානවා. ඒ කියන්නේ ස්කින් ප්‍රෙප් කරන එක යාලා ස්කිප් කරනවා. ඇත්තටම ක්ලීන් මොයිස්චරයිස්ඩ් ස්කින් එකක් නැතුව මේකප් දැම්මොත් ප්‍රොඩක්ට් එක ඊවන්ලි ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. ඒකට සයන්ටිෆික් සයිඩ් එකෙන් කියනවා නම් ඩ්‍රයි ස්කින් එකට පිග්මන්ට් ප්‍රොපර්ලි බයින්ඩ් වෙලා ලොන්ග් ලාස්ටින් වෙන්නේ නැහැ. ඒ නිසා මේකප් එකට පෙර ෆේස් එක ක්ලෙන්ස් කරලා ටෝන එකක් යූස් කරන්න. ඊට පස්සේ ප්‍රයිමර් එකක් යූස් කරලා ලයිට් මොයිස්චරයිස් එකක් දාන එක ඉතාම වැදගත්. ඊළඟට මම කියන්න යන්නේ ප්‍රොඩක්ට් බේස් එක මිස් කරන එක ගැන. මේක ගොඩක් අය නොදන්න වැරද්දක්. වෝටර් බේස් ප්‍රොඩක්ට් එකක් සිලිකන් බේස් ප්‍රොඩක්ට් මිස් කරනකොට මේකප් එක ඉරි තරන්න බලනවා. ඒ කියන්නේ වෝටර් ඇන්ඩ් සිලිකන් මික්ස් වෙන්නේ නැහැ ළමයි. ඒක කෙමිකලි බ්ලෙන්ඩ් වෙන්නේ නැති එකක්. ඒ නිසා ෆවුන්ඩේෂන් රෝල් වෙනවා, කේක් වගේ පේන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේකප් එකේ ෆයිනල් ලුක් එක හරිම කැත වෙනවා. හරිද? ඊට පස්සේ සොලූෂන් එකට මම කියන්නේ ඔයගොල්ලන්ට මුලින් ප්‍රයිමර් එක යූස් කරන්න. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක, ඊට පස්සේ කන්සීලර් එක යූස් කරන්න. හරිද? ඊළඟට අපි කතා කරන වැරද්ද තමයි හොට් වෙදර් එකට වැරදි ප්‍රොඩක්ට්ස් යූස් කිරීම. ඉතින් ළමයි අපේ රටේ දේශගුණය ඒ කියන්නේ හොට් ඇන්ඩ් හියුමිඩ් කන්ට්‍රි එකක් විදිහට හෙවි ක්‍රීම්ස්, ඔයිලි ප්‍රොඩක්ට්ස් භාවිතා කරනකොට මේකප් මෙල්ට් වෙනවා. ඉතින් මේ තියෙන රස්නෙට ස්කින් සීබම් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. එතකොට මේකප් ස්ලයිඩ් වෙලා පෝස් ක්ලොක් වෙන්න බලනවා. ඒ නිසා ලයිට් වයිට් නන් කමඩජෙනික් ප්‍රොඩක්ට් තෝරගන්න එක වැදගත්. ඉතින් ළමයි සෙටින් පවුඩර් හෝ සෙටින් ස්ප්‍රේ එකක් භාවිතා කරන එක more helpful. හරිද? අනිත් වැරද්ද තමයි ළමයි expiry date එක check නොකර භාවිතා කිරීම. බොහෝ අය cosmetics expire වෙනකම් භාවිතා කරනවා. expire products වල preservatives degrade වෙනවා. ඒක skin irritation, acne, infections වලට බලපාන්න පුළුවන්. especially eye products, mascara, eyeliner වල expiry date එක ඉතාම වැදගත්. always label එක check කරලා safe period එක ඇතුළත භාවිතා කරන්න. ඉතින් ඊළඟට අපි කතා කරන යන වැරද්ද තමයි cosmetic products වැරදි ලෙස store කරන එක. cosmetics sunlight heat වලට expose වුණොත් formulation stability එක change වෙනවා. active ingredients break වෙන්න පුළුවන්. ඒ නිසා bathroom වල හෝ direct sunlight තියෙන තැන්වල cosmetics තැබීම avoid කරන්න. cool dry place එකක තියන්න පුළුවන්. හරිද? ඉතින් cosmetics expensive වෙන්න ඕනේ නෑ ළමයි. හැබැයි correct way එකෙන් භාවිතා කරන එක වැදගත්. small changes වලින් skin health එකත් makeup performance එකත් improve කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක useful නම් like කරන්න, comment එකකුත් දාන්න. channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. next video එකෙන් හම්බ වෙනකන් පරිස්සමට ඉන්න. bye bye.